හෙලෝ එවරිවන් සුබ දවසක් ඔයාලා හැමෝටම දුවේ පුතේ අද අපේ පාඩම තමයි කන්ජන්ෂන්ස් ජංෂන් එකක් කියන්නේ මොකක්ද? ජංෂන් එකක් කියන්නේ පාරවල් කිහිපයක් එකට එකතු වෙන තැනකට. එතකොට කන්ජන්ෂන් එකක් කියන්නේ වාක්‍ය දෙකක් එකට එකතු කරන වචනයකට. අද අපි කන්ජන්ෂන්ස් 3ක් ගැන ඉගෙන ගන්නවා. ඒ තමයි as, since, so. දැන් අපි බලමු මේ කන්ජන්ෂන්ස් 3 භාවිතා කරන්නේ කොහොමද කියලා. පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයා තාම අපේ මල්ෂ ටීචර් YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා යාළුවන්ට බලන්න share කරන්න. හරිද ඔය පුතේ? අපි නැවතත් යමු අපේ පාඩමට. අපි මහන්සි වෙලා පාඩම් කළා. We studied hard. අපි විභාගයේ සමත් වුණා. We passed the exam. අපි දැන් බලමු සෝ කියන කන්ජන්ෂන් එක භාවිතා කරලා මේ වාක්‍ය දෙක එකතු කරන විදිහ ගැන. අපි මුලින්ම කරන්න ඕනේ මේ දීලා තියෙන සිදුවීම් දෙකේ හේතුව සහ ප්‍රතිඵලය හඳුනා ගන්න එක. අපි මහන්සි වෙලා පාඩම් කළා. අපි විභාගයේ සමත් වුණා කියන වාක්‍ය දෙකේ අපි මහන්සි වෙලා පාඩම් කළා කියන්නේ මේ සිදුවීමේ හේතුව. ඒ කියන්නේ රීසන් එක. ඒ වගේම තමයි අපි විභාගයේ සමත් වුණා කියන්නේ මේ වාක්‍යයේ ප්‍රතිඵලය. ඒ කියන්නේ රිසල්ට් එක. අපි වාක්‍ය දෙක සම්බන්ධ කරද්දී හේතුව මුලින් කියලා ප්‍රතිඵලය පසුව කියනවා නම් අපි සෝ කියන කන්ජන්ෂන් එක භාවිතා කරලා වාක්‍ය දෙක එකතු කරන්න ඕනේ. We studied hard, so we passed the exam. අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි සෝ කියන කන්ජන්ෂන් එක දානකොට ඊට කලින් අනිවාර්යයෙන්ම කමාවකට සලකුණක් දාන්න වෙනවා. ඊළඟට අපි බලමු since, as කියන කන්ජන්ෂන් දෙක භාවිතා කරන විදිහ ගැන. දීලා තියෙන සිදුවීමේ ප්‍රතිඵලය මුලින් කියලා හේතුව පසුව කියනවා නම් අපි as, since කියලා කන්ජන්ෂන් දෙක භාවිතා කරලා මේ වාක්‍ය දෙක එකතු කරන්න ඕනේ. We passed the exam as we studied hard. We passed the exam since we studied hard. අපි දැන් තවත් එක්සාම්පල් එකක් බලමුද? හොඳටම වැසි වැටෙමින් තිබුණා. It was raining heavily. අය ටැක්සි එකක ගියා. She went by taxi. අපි දැන් මුලින්ම කරන්න ඕනේ මේ වාක්‍ය දෙකේ හේතුව සහ ප්‍රතිඵලය හඳුනා ගන්න එක. It was raining heavily. හොඳටම වැස්ස වැටෙමින් තිබුණා. ඒ කියන්නේ මේ සිදුවීමේ හේතුව. She went by a taxi. ඇය ටැක්සි එකක ගියා. මේ තමයි මේ සිදුවීමේ ප්‍රතිඵලය. අපි මුලින්ම බලමු සෝ කියන කන්ජන්ෂන් එක භාවිතා කරලා මේ වාක්‍ය දෙක සම්බන්ධ කරගන්න විදිහ ගැන. ඔයාලට මතකයි නේද? හේතුව මුලින් කියලා පසුව ප්‍රතිඵලය කියද්දි තමයි අපි සෝ භාවිතා කළේ. It was raining heavily, so she went by taxi. සෝට කලින් කමාවක් දාන්න අමතක කරන්න එපා. හරි. දැන් අපි බලමු as, since කියන කන්ජන්ෂන් දෙක භාවිතා කරලා මේ වාක්‍ය දෙක සම්බන්ධ කරගන්න විදිහ ගැන.
දුවල පුතාලට කියලා දුන්න වගේ ප්‍රතිඵලය රිසල්ට් එක මුලින් කියලා රීසන් එක හේතුව පසුව කියති තමයි මේ as since දෙක පාවිත්තා වුණේ. She went by taxi as it was raining heavily. She went by taxi since it was raining heavily. කන්ජන්ෂන්ස් හරිම ලේසි නේද දුවේ පුතේ. මාල්ෂ ටීචර් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න. අදට අපේ පාඩම ඉවරයි. තව අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. Thank you for watching.